හෙලෝ ගයිස් අදත් සාදරයෙන් පිළිගන්නවා SL දහවටෙක් YouTube channel එකට. අද මම රිවිව් කරන්න යන්නේ P9 කියන මෙන්න මේ wireless headset එක. මේකට දරස්සක රුපියල් 1200ක් වගේ මුදලකට ගන්න පුළුවන්. මේ price එකේ තියෙන හොඳම headset එක මේකද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේක design එක ගැන කතා කරොත් මේක design කරලා තියෙන්නේ Apple AirPods වල clone version එකක් විදියට. හැබැයි මේකේ design එක අතින් නම් උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මේ ගන්න පුළුවන් කලර්ස් ගැන කතා කරොත් ඔයාට green color එකෙන් සහ silver, brown, blue සහ black විදිහට ගන්න පුළුවන්. මම ගන්න තියෙන මේ අද silver color එක. මොකද silver එකේ අමුතුම ප්‍රීමියම් ගතියක් බලා ගන්න පුළුවන්. ඔයා ටිකක් උණු ගෑවෙන අකමැති නම් ඔයාට silver color එකට ඔයා black color එකට උනත් යන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් මේක unbox කරගමු. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. අපේ videos බලන්න 95කට වැඩි පිරිසම channel එක subscribe කරලා මේ videos බලන්නේ. ඒ හින්දා පොඩි පොඩි වෙලා කරන් channel එක subscribe කරලා යන්න. ඒක මටත් මගේ channel එකකට කියන ලොකු උදව්වක්. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් මේක unbox කරගමු. Life gets you down, 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 gets you down, down, down. මම මේ විදිහට මේ headset එක unbox කරගන්නවා. මට මේ box එක ආවේ නම් ටිකක් තැලිලා හැබැයි product එකට damage එකක් වෙලා තිබ්බේ නෑ වාසනාවට. එන්දවල බය වෙන්න එපා. මේ ඒවද්දි product එකට check කරලා මං හිතන්නේ වන්නේ product එකට සීරීමක්වත් වෙලා තිබ්බේ නැහැ. මේක unbox කරපු ගමන් ඔයාලට මුලින්ම headset එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ type C charger එකක් බලා ගන්න පුළුවන්. අපි මේ headset එකේ build materials ගැන කතා කරොත් මේක වැඩියෙන්ම මේක හදන්න use කරලා තියෙන plastic. adjust කරගන්න අවශ්‍ය කෑලි ඒක විතරක් metal වලින් design කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන comfortably දාගෙන ඉන්න cushion දෙකක් බලා ගන්න පුළුවන්. මේක අපි හිතුවට heel තියෙනවා වගේ පේනනේ මේක ඇත්තටම airflow එක සදා heel නෙමෙයි තියෙන්නේ. මේකේ design එකක් තියෙන මේ වගේ තිබ්බට අර design එක රැක ගන්න ඕන නිසා තමයි මෙහෙම නිකන් design කරලා තියෙන්නේ. මේක ඇත්තටම ඇතුලෙන් airflow එකක් වෙන්න heel බලා ගන්න පුළුවන් වෙන්නේ නෑ මේ ear cups වල. ඒ වගේම වට මේ බෑන්ඩ් එකේ හිල් වගේක් විදලා තියෙන හොඳ එයාෆ්ලෝ එකක් ඇවිල්ලා අපිට වැඩි වෙලාවක් දාගෙන ඉන්න පුළුවන් විදිහට මේකේ කම්ෆර්ටබිලිටි එක ගැන කතා කරොත් මේක ටිකක් හොඳට කනට ෆික්ස් වෙන හෙඩ්ෆෝන් එකක්. ටිකක් තදට කනට ෆික්ස් වෙන ඒ නිසා හොඳ noise isolation එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා ටිකක් අර වටේ පිටින් එන ශබ්ද අපිට ගොඩක් අඩුවෙන් තමයි මේ හෙඩ්ෆෝන් එක දාගෙන ඉඳි අපිට ඇහෙන්නේ. ඒක ඇත්තට මේ හෙඩ්ෆෝන් එකේ තියෙන බෙනිෆිට් එකක්. මේකේ තියෙන එක අවාසියක් තමයි අපිට ටිකක් මේක කණ්ඩ දාගත්තාම ටිකක් කණ්ඩ ෆික්ස් වෙන නිසා අපිට පෑ එකමාරක් විතර දාගෙන ඉඳි පොඩක් කනට අපහසුතාවයක් දැනෙනවා. අර පෙත්ත හරිය රිදෙනවා වගේ දැනෙනවා කනේ ගැටිසි හරිය. යාර මේක ඉයර් කප් එකට මේක ඕවර් හියර් හෙඩ්ෆෝන් එකක්. කප් එක උනත් අපිට සමහරවිට මුළු කනම වැහෙනවා මේක දාගත්තාම. මේක තමයි P47 එකට වඩා නම් කම්ෆර්ටබල්. ඒකත් රුපියල් 600 700 800 වගේ රේන්ජ් එකේ යන හෙඩ්ෆෝන් එකක්. ඔයාලට මේක රුපියල් 300 400 කට වඩා වැඩි වුණත් මේක ඇත්තටම මාරවත් මේ ප්‍රයිස් එකට. මාට මේ වගේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. මේක මැට් ෆිනිෂ් එකක් තියෙන්නේ. මේක ඔයාලට ඕන නම් P9 Pro Max එක ගන්නත් පුළුවන්. ඒකේ තියෙන ග්ලොසි ෆිනිෂ් එකක්. ඒකේ අමතර බෙනිෆිට් එකක් කියලා තියෙන්නේ. මෙතන මේ බෑන්ඩ් එක වෙනකොට එයාලා මෙතන කුෂන් එකක් දාලා දෙනවා. ඇත්තටම ඒක නම් ලොකු අවශ්‍යතාවයක් එන්නේ නැහැ හෙඩ් එකට නම් කුෂන් එකක්. ඒ වුණත් ඔයාලා සවුන්ඩ්ස් ගැන හිතන්නේ නැතුව ඔයාට වැඩිපුර වන කම්ෆර්ටබිලිටි එක නම් තව 200ක් දාලා ඒක ගන්නත් පුළුවන්. ඒක රුපියල් 200 250ක් වගේ වෙන්නේ. මම ඒක ග්ලොසි ෆිනිෂ් එක නිසා තමයි ගත්තේ නැත්නම් මොකද ග්ලොසි වෙද්ද ටිකක් අර ෆින්ගර්ප්‍රින්ට් ඇලනවා වැඩි. හැබැයි මේ හෙඩ්සෙට් එකේ හැම ප්‍රශ්නයක් නැහැ. ෆින්ගර්ප්‍රින්ට් ඇලෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි මම මේ හෙඩ්සෙට් එක පර්චේස් කරේ. මේක අපි buttons and ports ගැන කතා කරොත් පළවෙනියට ඔයාලා බලා ගන්න පුළුවන් power button එක. ඔයාලට මේක ඔබාගෙන මිදලා මේක power on කර ගන්න පුළුවන්. තව ඔයාලට මේකම තමයි mode button එක විදිහට use කරන්නත් වෙනවා. ඔයාලට මේක එක සැරයක් ක්ලික් කරලා FM radio මුඩ් එක දාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් කෝල් එකක් එද්දි කෝල් එක ආන්සර් කරන්න සහ වීඩියෝ එකක් බලද්දි වීඩියෝ එක පෝස්ට් කරන්න නැත්නම් නවත්තන්න පාවිච්චි කරන බටන් එක. ඊළඟ තුන්වෙනි බටන් එක විදිහට අපිට දීලා තියෙන්නේ සවුන්ඩ් වැඩි කරන සහ ඊළඟ වීඩියෝ එකට යන බටන් එක. මේක ඔයාලට ඔබාගෙන ඉඳලා සවුන්ඩ් වැඩි කරන සහ එක සැරයක් ක්ලික් කරලා ඊළඟ වීඩියෝ එකට යන්න යෑමේ හැකියාව තියෙනවා. අන්තිම බටන් එක ඔයාලට ඔබාගෙන ඉඳලා සද්ද අඩු කරගන්න සහ කලින් වීඩියෝ එකට යෑමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට SD card slot එක බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන මේකට SD card එකක් දාන්න පුළුවන්. ඊළඟ පෝට් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් SD card slot එක. ඔයාලට මේකට
මෙන්න මේ වගේ SD කාඩ් එකක් දාන්න පුළුවන්. මම මේ දාලා තියෙන 32GB එකක්. ඔයාලට කිසි ප්‍රශ්න නැතුව 32GB මේකට දාන්න පුළුවන්. මම හිතන්නේ 64 දාන්න පුළුවන් වෙයි කියලා. මැක්සිමම් 32 තමයි මේකට සපෝට් කරන්නේ මම දන්න විදිහට. ඔයාලට ඒක දාගන්න පුළුවන්. ඔයා මේකේ සින්දු අහන්න නම් SD කාඩ් එක පාවිච්චි කරලා මේකට MP3 විතරක් දාන්න. ඒ කියන්නේ audio files විතරක් දාන්න. මේකට video file read කරන්න බෑ. ඊට පස්සේ මෙතන ඔයාලට type C port එක බලා ගන්න පුළුවන් මේක charge කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන 3.5mm jack එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඒක පාවිච්චි කරලා මේක wire විදිහට use කරන්න පුළුවන්. මේක wire විදිහට use කරන්න නම් ඔයාලට මේ වගේ 3.5mm jack එක දෙපැත්තෙම තියෙන wire එකක් ගන්න අවශ්‍ය වෙනවා. මේක ඔයාලට රුපියල් 100ක් 200ක් වගේ මුදලකට quality ගන්නව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට එක පැත්තක් මේකට ෆික්ස් කරලා අනිත් පැත්ත වගේ ෆෝන් එකේ ජැක් එකට හරි ලැප්ටොප් එකේ 3.5mm ජැක් එකට හරි ප්ලග් කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ 3.5mm ජැක් එකක් නැත්නම් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට වීඩියෝ එකක් දැම්මා type C සහ 3.5mm ජැක් එකක් විදිහට කන්වර්ට් කරන කේබල් එකක්. ඒක අරන් ඔයාලට type C එකට ගහලා ඒකේ තියෙන පෝට් එකට මේක ගහලා වයර් විදිහට උනත් මේක යූස් කරන්න පුළුවන්. 3.5mm ජැක් එකක් තියෙන අයට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට normal විදිහට යූස් කරන්න පුළුවන්. මේකේ sounds ගැන කතා කරොත් අපි headset එකක් ගන්න comfortable එකට වඩා sounds ගැන හිතලානේ. ඇත්තටම මේකේ sounds මාර්ම punchy හරි clear sound එකක් තියෙන අර නිකන් අර over bass වගේ sound එකක් නෙමෙයි. bass එකත් හොඳයි. bass එක ඇත්තට මේ price එකට මාරම වටිනවා. කිසිම headset එකක නැති bass එකක් මේ price එක මේ headset එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ sound මාර clear. අර P47 එකේ වගේ ටිකක් අර නිකන් අර කැඩි කැඩි එන සවුන්ඩ් එකක් නෙමෙයි මේකේ තියෙන. මේක අර ක්ලියර් අර පොඩි ඩීටේල් එක උනත් ඇහෙනවා. ඇත්තටම මම මේක සවුන්ඩ් එකට ඉම්ප්‍රෙසිව් වුණා මේ ප්‍රයිස් එකට. මාරම ක්වොලිටි එකක් මේක සවුන්ඩ් එකක් අතින් නම් මෙයාලා දීලා තියෙනවා. එතන ඒක නම් මේ හෙඩ්සෙට් එක සවුන්ඩ් එක අතින් ලොකු සාධාරණයක් කරනවා. මේකේ අවුලක් ගැන කතා කරොත් ඔයාලා මේ ප්ලාස්ටික් එක ටිකක් බෙන්ඩ් වෙනවා බලා ගන්න පුළුවන් නැමෙනවා වගේ. මේක මේවා කරලා ඒ වගේ මේක ඔයාලට ලොකු ප්‍රබාරාසයක් ඇඩ්ජස්ට් කරන්න බෑ. මෙච්චර ඔයාලට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එකක් ස්මූත්නස් එක නෑ ඇඩ්ජස්ට් කරද්දි ටිකක් අර අමුතු සද්දයක් එන ඇඩ්ජස්ට් කරද්දි. ඒක තමයි මේකේ අවුලක් කියලා කතා කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේක තව ටිකක් මේවා තව ටිකක් අදින්න පුළුවන්කම තිබ්බනම් හොඳයි. මේක මැක්සිමම් අපේ හෙඩ්සෙට් එකට දැම්මම ටිකක් අපේ කන් ටිකක් තද වෙනවා වැඩි. ඒක ටිකක් මේ වුණා නම් හොඳයි මේ හෙඩ්සෙට් එකේ. ඒක අවුලක් නැති. ඒක හින්දා තමයි අපිට හොඳ අයිසොලේෂන් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ හෙඩ් එක හොඳට කවර් වෙන නිසා වටපිටින් එන ශබ්ද කොටස් දුරට අඩු වෙනවා. අපේ ගෙදර බ්ලෙන්ඩර් එක ගහුවම මට ශබ්ද ඇහෙන්නේ මේක දාගෙන ඉද්දි ගොඩක් දුරට 90%ක් විතර අඩු කරනවා මේකේ එන ඇතුළට එන ශබ්දේ. ඒ නිසා ඔයාලා මේ ප්‍රයිස් එක ගන්න පුළුවන් හොඳම ඕවර් ඉයර් හෙඩ්ෆෝන් එකක්. මොකද මේකෙන් හොඳටම කන කවර් වෙනවා. තව ඔයාලට මේ බෑන්ඩ් එක හරවට බලා ගන්න පුළුවන් වයර් එක යනවා. මේ බෑන්ඩ් එක නම් ටිකක් එච්චර ලොකු ක්වොලිටි එකක් නැහැ. බෑන්ඩ් එකේ නම් අවුල නැහැ. ටිකක් අර රබර් මික්ස්චර් වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. බෑන්ඩ් එක ලේසියෙන් නමත හැකි ඔයාලට. මේකේ බිල් ක්වොලිටි එක එහෙමත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකට අපිට ඉතින් මොකුත් කියන්නත් බෑ. මේ රුපියල් 1200ක් වගේ මුදලක්. මේක සේල් වෙකුණාට මේක හදන්න රුපියල් 600ක් වගේ පොඩි මුදලක් නේ. ඒ හින්දා අපිට මේකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන නම් කම්පේන් එකක් කරන්න බෑ. අපි දැන් මේ වීඩියෝ එකේ අන්තිමට ආවිලා තියෙන්නේ මේ හෙඩ්සෙට් එක මේ ප්‍රයිස් රේන්ජ් එකට වර්ත්. ඔය ඇත්තටම මේ ප්‍රයිස් රේන්ජ් එකට වර්ත්. මේ ප්‍රයිස් එකට ඔයාලට මේ වගේ හෙඩ්සෙට් එකක් කොහොමත් ගන්න හම්බෙන්නේ නැහැ. ඔයා බිල්ඩ් එක ගැන කතා කරනවා නම් මේ පොඩි අඩුපාඩු තියෙනවා. ඒත් ඇත්ත මේ ප්‍රයිස් රේන්ජ් එකට අපිට ඒවා නොසකලා හරින්න පුළුවන් තරමේ අඩුපාඩු. මොකද රුපියල් 1200 මේකේ සවුන්ඩ් ක්වොලිටි එක අපිට මැක්සිමම් දීලා තියෙනවා දෙන්න පුළුවන් පරිම. අපි මේකේ තාම බැටරි ලයිෆ් එක ගැන කතා කරන්නේ නැහැ. මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් ඔයාලට මේක මම තාම යූස් කරපු ඉතින් මට පැය 6ක් 7ක් වගේ මේක යූස් කරන්න පුළුවන් වුණා. මේක සඳහන් කරලා තියෙන පැය 5ක් කියලා. හැබැයි මට පැය 5කට වඩා නම් මේක යූස් කරන්න පුළුවන් වුණා. මේක එද්දි ෆුල් charge වෙලා තමයි මට නම් හම්බුනේ. එතන ඉඳන් මම දවස් මේක දැන් යූස් කරන දෙවෙනි දවසේ ඒත් මේක බැටරිය තාම නම් ඩ්‍රේන් වෙලා නැහැ. තාම මේක මට යූස් කරන්න පුළුවන්. තාම charge කරන්න කියලා warning එකක් ආවේ නැහැ. ඔයා දන්නා P47 එකේම බැටරිය වැඩි වෙලා තියෙන්නේ නැහැ. ඊට වඩා ඔයාලා තව රුපියල් 700ක් දාලා මේකක් ගන්න එක හොඳයි. වැඩි කාලයක් පාවිච්චි කරත හැකි. මේක කුෂන් එකත් හොඳයි. ඒත් එක්කම බලද්දි කනට ඕවර් ඉයර් නිසා හොඳට කනට ෆික්ස් වෙනවා. මට මේ විදිහට
90ක් මේක නමන්න පුළුවන්. ඒක මාර ලස්සනයි මේ ප්‍රයිස් එකට ආයිතින් මාර ලස්සනයි ඒක. අංශක 90ක් මේක නමන්න පුළුවන් රොටේටබල්. මේ ප්‍රයිස් රේන්ජ් එකේ ඔයාලට ගන්න පුළුවන් හොඳම හෙඩ්සෙට් වලින් එකක් තමයි මේ P9 කියන මෙන්න මේ හෙඩ්සෙට් එක. ඔතන නම් P9 Pro Max එක ගන්නත් පුළුවන්. ඔය කම්ෆර්ටබිලිටි එක වෙන වැඩිපුර හිතනවා නම් ඒකේ සවුන්ඩ් උයි මේකේ සවුන්ඩ් අතර කිසිම වෙනසක් නැහැ. රුපියල් 300ක් 200ක් වගේ තමයි ඒක වැඩි වෙන්නේ. ඒත් මම නම් කියන්නේ මේක ඕකේ. මොකද මේකේ එකක් මැට් ෆිනිෂ් එක හොඳයි. අනික තියෙන ග්ලොසි ලුක් එකක් ටිකක් සීරෙන්න බලනවා වැඩි. සීරුණත් පේනවා. ෆින්ගර් ප්‍රින්ට්ස් සැලවෙනවා. ඒ නිසා මේ හෙඩ්සෙට් එක ඕවරෝල් හොඳයි යූස් කරන්න. මේ ප්‍රයිස් රේන්ජ් එක ඇත්තටම මේක වටිනවා. ඔයාලට මේක ගන්න ඕන නම් මම ඩලාස් එකේ ලින්ක් එක දාලා තියෙන්නම්. මම මේ දාන ප්‍රොමෝෂනල් හෝ ඇෆිලියේට් ලින්ක් එකක් නෙමෙයි. මම මේක මගේ සල්ලි වලින් අරන් ඔයාලට ගන්න ඕන නම් මම ඩලාස් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයා එකකින් ගිහිල්ලා ගන්න කැමති නැත්නම් ඔයාලට වෙන ලින්ක් එකකින් ගිහිල්ලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාන්න කමෙන්ට් කරලා යන්න. ඒක මටත් මගේ channel එකටත් කරන ලොකු දව්වක්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු. හැමෝටම සුබ දවසක්.